මේ වීඩියෝ එක බලන ඔබ කාන්තාවක් නම් එහෙමත් නැත්නම් ඔබේ බිරිඳ අතින් නිවස තුලදී සිදුවන සුළු අත්වැරදීම් නිසා තමන්ට වගේම තමන්ගේ පවුල අයට හා තමන්ගේ රැකියාවට අශුභ විදිහට බලපාන්න ඉඩ තියෙන බව ඔබ දන්නවද? ඉතින් දෝෂ අහුවෙන්නේ නැති වෙන්න කොහොමද ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරගන්නේ කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අංක 1. නිවසේ කාන්තාව මුළු තැන්ගෙහි වලම් පිගං සෝදන විට ශබ්ද නැගෙන ආකාරයට ඔබ එම ක්‍රියාවේ යෙදෙනවා නම් අදම එයට වෙන විකල්පයක් යොදා ගන්න. මොකද කියනවා නම් වාස්තු අනුව මෙය ඔබට වගේම ඔබේ සැමියාටද ඉතාමත් අසුබයි. අංක 2. කාන්තා පාර්ශවය නිදන කාමරේ ඉඩ අරපිරි මැස්මෙන් පාවිච්චි කිරීමට අවශ්‍ය නිසා නිදන ඇඳ යටි බඩු බාහිර ආදිය ගබඩා කරනවා. ඉතින් ඔබත් මෙහෙමයි නම් අදම ඒ පුරුද්ද අත්හැරගන්නවා නම් හොඳයි. මොකද කියනවා නම් වාස්තු අනුව මේ ක්‍රියාව ඉතාමත් අශුභයි. අද ඉඳන්වත් ඔබ ඔබේ නිදන ඇඳ යට පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අංක 3. ඔබේ නිවසට සුබ ශක්තියින් නැති කරන තවත් ක්‍රියාවක් තමයි ඔබ මධ්‍යාන දහවල් 12 පසුවීමට පෙර නිවස පිරිසිදු කරගත යුතු බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඉතින් මෙම ක්‍රමය තුළින් ඔබට වගේම ඔබේ සැමියාගේ වැඩ කටයුතු වලටත් සාර්ථකත්වයක් අත් වෙනවා. ඉතින් අලුත් වීඩියෝ එක දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න අපගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට එහෙනම් සුබ දවසක්.